කලින් අපි ඉගෙන ගත්ත කොරියන් භාෂාවේ තියෙන ස්වර මොනවද කියලා. අද අපි ඉගෙන ගන්නවා කොරියන් භාෂාවේ තියෙන ව්‍යංජන මොනවද කියන එක. මෙතනදී අපි අපිට ඉගෙන ගන්න ලේසියෙන් විදිහට අපි කොටස් 3කට බෙදලා ඉගෙන ගන්නවා මේ ව්‍යංජන ටික. ඒකෙදි සාමාන්‍ය ව්‍යංජන 10ක් ඒ වගේම මහ ප්‍රාණ විදිහට හැසිරෙන අකුරු 4ක් සහ ද්විත්ව ව්‍යංජන 5ක් විදිහට අපි ඉගෙන ගන්නවා. ව්‍යංජන 10යි මහ ප්‍රාණ අකුරු විදිහට තියෙන ව්‍යංජන 4යි ඒ වගේම ද්විත්ව ව්‍යංජන විදිහට අපි ඉගෙන ගන්නවා ව්‍යංජන 5. මේ විදිහට ඔක්කොම ව්‍යංජන 19ක් අපි ඉගෙන ගන්නවා කොරියානු භාෂාවෙන්. හරි අපි බලමු පළවෙනි ව්‍යංජන 10 මොනවද කියලා. පළවෙනි අකුර ක දෙවෙනි අකුර න තුන්වෙනි අකුර ත එහෙම නැත්නම් ද. තයන්න දයන්න කියන අකුරු දෙකටම අපි මෙන්න මෙයා පාවිච්චි කරනවා. ත එහෙම නැත්නම් ද විදිහට මෙයාව අපි පාවිච්චි කරනවා. මේක වචනවල යෙදෙනකොට උච්චාරණයේ විදිහ වෙනස් වෙනවා. ත ද කියලා උච්චාරණය වෙනස් වෙනවා. අපි බලමු මේක වචනවලදී. ඊළඟ අකුර ල එහෙම නැත්නම් ර. මෙයත් අපි වචනවල යොදලා උච්චාරණය කරනකොට තමයි ල විදිහට සහ ර විදිහට වෙනස් විදිහට උච්චාරණය වෙන්නේ. ඒක අපි ඉස්සරහට බලමු. ඊළඟ අකුර ම යන්න ම ඊළඟට මෙන්න මෙයාවත් අපි අකුරු දෙකක් විදිහට භාවිතා කරනවා. එකක් ප නැත්නම් ඊළඟ එක බ. පයන්න සහ බයන්න. ප හෝ බ මේකත් වචනවල යෙදෙන විදිහ අනුව තමයි උච්චාරණය වෙනස් වෙන්නේ. ඊළඟ අකුර ස ඊළඟ එක මේක අපි බිංදුව විදිහට තමයි නැත්නම් විදිහට තමයි ශබ්ද කරන්නේ උච්චාරණය කරන්නේ. බිංදුව විදිහට මෙයාව විදිහට තමයි උච්චාරණය වෙන්නේ. මෙයාගෙත් අකුරු දෙකක් තියෙනවා. එකක් තමයි ච එහෙම නැත්නම් ජ ච නැත්නම් ජ. මෙයාවත් වචනවල යෙදෙන විදිහට තමයි උච්චාරණය වෙනස් වෙන්නේ. ඊළඟ අකුර හයන්න හ. මෙන්න මේ 10 තමයි මූලික ව්‍යංජන 10 වෙන්නේ කොරියානු හෝඩියේ. ඊළඟට අපි බලමු මහ ප්‍රාණ උච්චාරණයක් තියෙන ව්‍යංජන 4 මොනවද කියලා. අපි ඉගෙන ගත්ත මූලික ව්‍යංජන 4කින් තමයි මේ මහ ප්‍රාණ ව්‍යංජන 4 හැදෙන්නේ. පළවෙනි එක කයන්න ක, දෙවෙනි එක තයන්න, තුන්වෙනි එක පයන්න, හතරවෙනි එක ච නැත්නම් ජ. මෙන්න මේ ක, ත, ප සහ ච කියන ව්‍යංජන 4න් තමයි ඊළඟ මහ ප්‍රාණ ව්‍යංජන අක්ෂර 4 හැදිලා තියෙන්නේ. ඒවා අපි මෙන්න මේ විදිහට ලියනවා. පළවෙනි එක ක දෙවෙනි එක්කිනා ත තුන්වෙනි එක්කිනා ප හතරවෙනි එක්කිනා ලියනවා ච ක ත ප ච මෙන්න මේ හතර තමයි ඊළඟ ව්‍යංජන 4 වෙන්නේ. එතකොට අපි මුලින් ඉගෙන ගත්ත ව්‍යංජන 10ක් දැන් ඉගෙන ගත්ත මහ ප්‍රාණ විදිහට උච්චාරණය වෙන ව්‍යංජන 4ක්. එතකොට අපි ඉගෙන ගත්ත ඔක්කොම දැන්ට ව්‍යංජන 14ක්. ඊළඟට අපි ඉගෙන ගන්නවා ද්විත්ව ව්‍යංජන 5ක්. මේ ව්‍යංජන 5 මොනවද කියලා අපි බලමු. හරි අපි මුලින් ඉගෙන ගත්ත ව්‍යංජන 10න් 5ක් තමයි මේ තියෙන්නේ. ක, ත, ප, ස සහ ච. අපි ඊළඟට ඉගෙන ගන්න යන ද්විත්ව ව්‍යංජන හැදෙන්නේ මෙන්න මේ ව්‍යංජන වලින්. ද්විත්ව කියලා කියන්නේ. ද්විත්ව ව්‍යංජන කියලා මම කිව්වා.
ද්විත්ව කියලා කියන්නේ සාමාන්‍ය දෙකක් කියන අදහස. එහෙනම් ද්විත්ව ව්‍යංජන කියලා කියන්නේ මෙන්න මේ අකුරු දෙකක් විදිහට ලියලා හැදෙන ව්‍යංජන වලට. අපි බලමු මේ මොනවද කියලා ඒ ව්‍යංජන පහ. ද්විත්ව ව්‍යංජන අපි ලියනකොට ලියන්නේ මෙන්න මේ අකුරු දෙක දෙක එක ළඟ ලියනවා. පළවෙනි එක ක. මේක අපි උච්චාරණය කරනකොට මෙන්න මේ වගේ උච්චාරණයක් තමයි තියෙන්නේ. ක. දෙවෙනි එක එහෙනම් මේ මොකද්ද? දෙවෙනි එක අපි උච්චාරණය කරනවා ත. අල්තයන සහ තයන ත. තුන්වෙනි එක මොකක්ද එනවා? ත. ප. හතරවෙනි එක ස. 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 පස්වෙනි එක ච. ච. මේ හැම ව්‍යංජනයක්ම දෙකක් විදිහට අපි ලියනවා. ලියලා උච්චාරණය කරද්දී පළවෙනි ව්‍යංජනය හල් කිරීමක්, දෙවෙනි ව්‍යංජනය අකුරක් විදිහට අපි උච්චාරණය කරනවා. ක, ත, ප, ස, ච. ඔන්න ඒ විදිහට තමයි කොරියන් හෝඩියේ ව්‍යංජන 19 අපි ඉගෙන ගන්නේ. ඔන්න ඔය විදිහට අපි කොරියානු හෝඩියේ තියෙන ව්‍යංජන ටික අද ඉගෙන ගන්නවා. අපි දැන් බලමු ආයෙත් මුලින් ඉඳලා මොනවද අපි අද ඉගෙන ගත්ත ව්‍යංජන කියලා.